එතකොට වංචා දූෂණ නැති කරන්න කියලා මේ ආණ්ඩුව ආවේ. අමත කෙනෙක් දැනට අපිට නිදහස් වෙලා ඉන්නවා. මොකද හිතන්නේ යාගෙන? අනේ මට ඕක තේරෙන්නේ. හරි පොස්තුති. ආණ්ඩුව අමත කෙනෙක් අපිට ඉන්නේ. ඔව්. දන්නවද ඒක? නෑ නෑ. අයියෝ. එතකොට මේ ආණ්ඩුව ආවේ වංචා දූෂණ නැති කරනවා කියලා. ඊයේ අපි දැක්ක නිවුස් එකක් යනවා ආණ්ඩුවේ හිටපු කුමාර ජයකොඩි කියන බලශක්ති ඇමතිවරයාට අපිට නිදහස් වුණා. එයාගේ කලින් වැරද්ද නඩුවකදී. මොකද හිතන්නේ අපිට නිදහස් වෙච්ච ඇමතිවරයෙක් ඉන්නවා ආණ්ඩුවේ. ඒක දැනුවත්ද? ඒක ඉතින් දැනුවත් මේ නිවුස් වලින් මම දැක්කා. ඉතින් සාමාන්‍ය ඉතින් එහෙම වැරදි කරනවා නම් කොයි කවුරු වුණත් ඉතින් වැරදි. එයා ඇමතිවරයා අස්සෙන්න ඕන දැනට. නඩු ඉවරනකම් හරි. ඒ පැත්ත නම් ඉතින් මට කියන්න දැනුම් තේරුම් කමක් නැහැ. සාමාන්‍ය කොහොමද හොඳයිද? ඒක ඉතින් ඒකට උත්තරයක් දෙන්න බෑ. නෑනේ. හරි බොහොම ස්තුතියි. ගන්න. ඕකේ. පොඩි කටු දෙන්නේ නැහැ. අර වගේ තමයි. අය වැඩ කතා කරමුද? ආණ්ඩුව අමත කෙනෙක් අපිට ඉන්නේ. ආණ්ඩුව ආවේ වංචා දූෂණ නැති කරනවා කියලා. මොකද හිතෙන්නේ? හිතන්න අමාරුයි ඉතින්. ආණ්ඩුව අමත කෙනෙක් අපිට එළියේ ඉන්නවා. ඒ අප පිට එළියේ ඉන්නවා. දන්නවද ඒක? කුමාර ජයකොඩි කියලා කෙනෙක්. ඕ. ඒක දන්නවද? දන්නවා. දන්නේ නෑ මම. හරි බොහොම ස්තුතියි. ආණ්ඩුව අමත කෙනෙක් අපිට එළියේ ඉන්නවා. මොකද හිතන්නේ? ආණ්ඩුව අමත කෙනෙක් මේ වෙලාවේ අපිට එළියේ ඉන්නවා. මොකද හිතන්නේ? දන්නේ නැද්ද ඒක? දන්නේ නැහැ. ආණ්ඩුව අමත කෙනෙක් අපිට ඉන්නවා. මොකද හිතන්නේ? රසන දැනට ආණ්ඩුවේ ඉන්න අමත කෙනෙක් ඊයේ නඩුවක් පාරලා යට අපි හම්බුණා. ඒ දන්නවද ඒක? දන්නේ නැහැ. හරි බොහොම ස්තුතියි. දන්නේ නෑනේ. හොඳයිනේ. වංචා දූෂණ නැති කිරීම සම්බන්ධව ආණ්ඩුවේ කතාවක් ගියා ආවේ ආණ්ඩුව එහෙමයි. එතකොට මේ වෙනකොට කුමාර ජයකොඩි කියන අමාත්‍යවරයා අධියෝජනා බාර දීලා අපිට නිදහස් වෙලා ඉන්නවා. ජනතාව විදිහට මොකද හිතන්නේ ඒ ගැන? ජනතාව විදියට ඒත් ඉතින් විවේචනයක් තියෙනවා ඉතින් කියන්න බෑ මේ වෙලාවේ. එතකොට ආණ්ඩුවේ අමත කෙනෙක් අපිට නිදහස් වෙලා ඉන්නවා නිවුස් වල දැක්කද දැන්? කුමාර ජයකොඩි. කුමාර ජයකොඩි. මොකද හිතන්නේ ආණ්ඩුවේ අමත කෙනෙක් අපිට නිදහස් වෙලා? ඒක වැරදි. වැරදිනේ. වැඩි ආච්චු කරන්න ඕන හිටනම් ඔයිට වැඩි ආච්චු දොන්නේ. ඒක මම කියන්නේ. ඒක කියන්නේ. හරි බොහොම ස්තුතියි.